එනවනේ. විශේෂයෙන්ම මේ වගේ ලෙන් විශාල සංඛ්‍යාවක් මෙම විහාරස්ථානයේ විහාර භූමියේ පවතිනවා. අදටත් එම ස්ථානයන්හි සංඝයා වහන්සේලා භාවනායෝගීව වැඩ හිඳිනවා. වගේ ගන්න. හරිද? හරිද? නෝන කමන්නේ. කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට සමීපව මෙතරම් ඓතිහාසික වශයෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වෙන ස්ථානයන් තිබිය හැකිද යන්න. කොළඹ දිස්ත්‍රික්කයත් කොළඹට නුදුරින් පිහිටි දිස්ත්‍රික්කත් අද වන විට තවමත් මේ වගේ ස්ථානයන් ආරක්ෂා වී ඇද්ද යන්න කෙනෙකුට සැක හිතන්න පුළුවන්. නමුත් අපට සඳහන් කරන්න තියෙන්නේ ඇත්තටම ඔව් මේ වගේ ස්ථාන තිබෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ වගේ ස්ථාන බලලා මෙහි තිබෙන වටිනාකම ආරක්ෂා කරන්න. විනාශයෙන් මුකයට ඇද දාන්න නැතුව පුළුවන් තරම් මේවා ආරක්ෂා කරගෙන අපේ මතු පරම්පරාවටත් මේවා දායාද කරන්න කියලා මම ආදරෙන් ඉල්ලීමක් කරනවා. zoom කරත් ගන්න. පේනවද මම? ඇත්තටම මේ ගල්ගුහා තියෙන විදිය දැක්කම කොහොමද මේවා පිහිටලා තියෙන්නේ? ඇත්තටම මේවා මෙහෙම තියෙන්න පුළුවන්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මට වුණත් හිතෙනවා. බලන්න මෙහි තියෙන පිහිටීම හරිම ස්වභාවිකයි.